හැමෝම සාදරයෙන් පිළිගන්නවා සිනමා අඩවියට. ඔන්න අද ගෙනාපු ෆිල්ම් එක අපේ ගේමර්ස්ලට නම් ගොඩක්ම හුරු පුරුදු වේවි. මං කතාව ගැන පොඩ්ඩක් කියනවා නම් මේකේ ඉන්නවා කණ්ඩායම් දෙකක්. ඒ කණ්ඩායමක් තවත් කණ්ඩායමකට පිට දහපාරක් පැරදුනොත් පැරදුණු කණ්ඩායම දිනන කණ්ඩායමට සදාකාලටම යටත් වෙලා ඉන්න ඕනි. මේ වෙනකොට ඒර්ත්‍රෙල් එක අවුට්වර්ඩ් එකට පිට තැනක 9ක් පැරදිලා තමයි ඉන්නේ. ඉතින් 10 වෙනි පාර මොනා වෙනවද? ඒක බලන්න අපි යමු ෆිල්ම් එකට. මේ කතාව පටන් ගන්න 1617 ජපානයෙන්. කුඩා ගමකට වෙලා තම බිරිඳ පුතා සහ කුඩා දියණිය සමග තමන්ගේ ජීවිතය ගෙවන මෙයාගේ නම තමයි හන්සෝ හසාෂි. හන්සෝ වතුර ගේන්න ගිය වෙලාවේ ගෙදරට කවුද ඇවිල්ලා හන්සෝගේ පිරිසට පාර දෙන්න ගන්නවා. මේක දැකපු හන්සෝගේ බිරිඳ හොඳටම බය වෙලා ඉක්මනට තමන්ගේ පුංචි දුවව මෙතන හංගනවා. මේ ඇවිල්ලා තියෙන්නේ බිහාන්. බිහාන්ට තියෙනවා අයිස් පාලනය කිරීමේ සුවිශේෂී හැකියාවක්. ඔහු හංසගේ බිරිඳගෙන් හංස කොහෙන්ද කියලා ඇහුවත් බිරිඳ ඒ ගැන නම් කියලා බිදක්වත් හෙලන්නේ නැහැ. මේ අතරේ බිරිඳගේ කෑගැසීම ඇහුණු හංසෝ ඊටමත් ඉක්මනින්ම තමන්ගේ නිවස දිහාවට දුවගෙන එනවා. නමුත් මේ වෙනකොට තමන්ගේ බිරිඳ හා පුතා මිය ගිහින් ඉවරයි. ඔහුට දුක් වෙන්නවත් වෙලාවක් ලැබෙන්නේ නම් නැහැ. මොකද බිහාන්ගේ සටන්කරුවන් හංසෝ එක්ක සටනට පැමිණෙනවා. මේ හංසෝ කියන්නේ එවක ජපානයේ හිටපු අතිදක්ෂ සටන්කරුවෙක්. බිහාන්ගේ සටන්කරුවන්ට ඊටමත් පහසුවෙන් පහර දීපු හංසෝ ඒ ආවේගෙන් මේ යන්නේ බිහාන්න හොයාගෙන. මේ දෙන්න අතරත් මේ වෙලාව ඉතාමත් දරුණු සටනක් තමයි ආරම්භ වෙන්නේ. මොකද බිහානෝයි හංසෝයි කියන්නේ එක්කෙනෙක්ට එක්කෙනෙක් නොදෙවෙනි අය නිසා. මුලදී හංසෝ හොඳ සටනක් දුන්නත් බිහාන්ගේ දරුණු ප්‍රහාර හමුවේ බිහාන් අතින් හංසෝ පරාජයට පත් වෙනවා. බිහාන් මෙතනින් ගියාට පස්සේ පනාදුමින් හිටපු හංසොට තමන්ගේ කුඩා දියණිය කෑ ගහන සද්ද ඇහිලා ඊටමත් අමාරුවෙන් බඩගාගෙන ඒ පැත්තට ගියත් හංසෝ මේ යන අතරමඟදී මරණයට පත් වෙනවා. මේ වෙලාවේදී හංසෝගේ අතේ තියෙන විශේෂිතුණු මකරෙකුගේ සලකුණක්. හංසෝගේ මිය යාමත් එක්කම හංසෝගේ සිරුරන් දැවිලා අළු වෙලා යනවා. ඒත් එක්ක මෙතෙන්ට එනවා මාස්ටර් රේඩන්. ඔහුට තියෙනවා අකුණු පාලනය කිරීමේ විශේෂිත හැකියාවක්. මාස්ටර් ගේ ඇතුළට ගිහින් හංසෝගේ කුඩා දියණියවත් අරගෙන මෙතනින් අතුරුදහන් වෙනවා. ඊට පස්සේ කතාව හැරෙන්නේ වර්තමානයට. මෙතෙන්දි කෝල් කියලා පුද්ගලෙක් සටන් වලල්ලකට යන්න සූදානම් වෙන කණන් තමයි ඉන්නේ. මෙයාගේ උදව්වට ඉන්නේ මෙයාගේ වයිෆ් ඇලි සහ දුව එම්ලි. කෝල් වලල්ල ඇතුළේදී හොඳ සටනක් ලබා දුන්නත් ප්‍රතිවාදියාගේ දරුණු ප්‍රහාර හමුවේ කෝල් පරාජය පාර ගන්නවා. එහෙම කතාව හැරෙන්නේ අවුට්වර්ල්ඩ් එක පැත්තට. මේ අවුට්වර්ල්ඩ් එක කියන්නේ අඳුරු මායාවන්ගෙන් පිරුණු ඉතාමත් භයානක ස්ථානයක්. මේ වෙලාවේ තමන්ගේ නායකයව හම් වෙන්නේ බිහාන. එහෙමත් නැත්තම් MK ප්ලේ කරපු අය නම් දන්නවා මෙයාට කියන්නේ සබ්සීරෝ කියලා. මෙතෙන් දාපු බිහාන් මේ වෙලාවේ කියන්නේ අපි ඒර්ත්‍රෙල් එක අල්ලගන්න සැලසුම් හදමින් ඉන්නවා. හංසගේ පරම්පරාවේ කෙනෙක් නැවතත් බිහි වෙලා. ඒත් එයාව අපිට කරදරයක් වෙන්නේ නැහැ කියලා. ඒත් මේකට අකමැති වුණු ලොක්කා බිහාන්ට අණ කරනවා ඒර්ත්‍රෙල් එක තුල හංසගේ පරම්පරාවේ කාවත් ඉතුරු කරන්න එපා කියලා. සටනෙන් පස්සේ මූණ හොදන්න ආපු කෝල්ට එතන කණ්ණාඩියේ දැවෙමින් ඉන්න හංසෝ පේනවා. මොකද්ද මේ උනේ කියලා හිතාගන්න බැරි කෝල් එළියට ආවම ඇඟපත තියෙන හාදයක් මෙතෙන්ට ඇවිල්ලා කෝල් එක කතා කරන්න ගන්නවා. මේ හාදයා තරඟෙදී කෝල් ගැතින් වෙච්ච වැරදීන් ගැන එහෙම කියලා දීලා අහනවා ආර සලකුණ කොහෙන්ද කියලා. එතකොට කෝල්ගේ දුව කියනවා මේක මෙයාගේ බර්ත් මාක් එකක් කියලා. කෝල් මේ හාදයාට සලකුණ පෙන්නද්දී ඒකත් හංසෝගේ අතේ තිබ්බ සලකුණටම සමාන සලකුණක්. කෝල් තමන්ගේ බිරිඳයි දුවයි එක්ක එළියේ කෑම ගන්න ගමන් ඉද්දී හිම වැටෙන්නේ නැති මාසයක් වුණත් එකපාරටම හිම වැටෙන්න ගන්නවා. කට්ටිය මේ වෙලාවේදී සතුටු වුණත් මේ සතුට නම් මෙච්චර වෙලාවක් තියෙන්නේ නැහැ. මොකද මෙතන තිබ්බ හැම දෙයක්ම එකපාරටම ෆ්‍රීස් වෙන්න ගන්න නිසා. මේකට හේතුව තමයි බිහාන්. බිහාන් මේ ඇවිල්ලා තියෙන්නේ කෝල්ව හොයාගෙන. හැබැයි කෝට නම් හිතා ගන්න බෑ මොකද්ද මෙතන වෙන්න යන්නේ කියලා. ඒත් එක්කම ජිප් එකකින් ආපු වර සටනෙන් පස්සේ හම්බුණු හාදයා කෝල්ට කියනවා ඉක්මනට ජිප් එකට නගින්න කියලා. කෝල් මෙයාව දන්නේ නැති වුණත් බිහාන්ගෙන් බේරෙන්න ඕන නිසා ජිප් එකට නගිනවා. මේ හාදයා කියනවා මගේ නම ජැක්ස්. අර ඉන්නේ බිහාන්. එයාලා අපි වගේ අයව තමයි හොයාගෙන එන්නේ. එහෙම කියලා ගැක්ස් එයාගේ සලකුණ පෙන්නනවා. කෝල්ටත් ඒක දැකලා පුදුම හිතෙනවා. මොකද කෝල් හිතන් හිටියේ ඒක කෝල්ගේ බර්ත් මාක් එකක් කියලා. ජැක්ස් කියන විදිහට මේ සලකුණ තියෙන අයව තමයි තෝරගෙන තියෙන්නේ ඒර්ත්‍රෙල් එක වෙනුවෙන් සටන් කරන්න. ජැක්ස් වාහනේ අතුරු පාරකට හරවනවත් එක්කම වාහනේ ඉස්සරහට බිහාන් එනවා. කෝල්ට පවුල ඇත් එක්ක වාහනේ අරගෙන ගිහින් සොන්ඩා බ්ලේඩ් කියලා කෙනෙක්ව හම්බ වෙන්න කියලා ජැක්ස් ගන්න එකකුත් අරගෙන බිහාන් එක්ක සටනට යනවා. නමුත් ඒක නම් මැරෙන්නම් බලාගෙන ගියපු සටනක් වගේ. මොකද ජැක්ස්ට කිසිම සුපර් පවර් එකක් තාම නැති නිසා.
එක වෙලා සටන්කරපු ජැක්ස්ට අත්තුනේ ඒ හැටි හොඳ ඉරණමක් නම් නෙවෙයි. පස්සේ බියාන් ජැක්ස මෙතන මැරෙන්න දාලා මෙතන යන්න යනවා. පෝල් ඉක්මනට පවුලෑව ගෙදරින් දාලා බ්ලේඩ් හොයාගෙන යනවා. ජැක්ස් බ්ලේඩ් ඉන්න තැන කියපු නිසා කෝල්ට බ්ලේඩ් හොයාගෙන යන වැඩේ නම් මේ හැටි අමාරු වෙන්නේ නැහැ. මෙතෙන්ට ඇතුළු වෙද්දිම බ්ලේඩ් කෝල්ට පහර දෙන්න ගත්තත් කෝල් ඉක්මනටම එයාගේ සලකුණ පෙන්නලා එයාව ජැක්ස් එව්වේ කියලා කිව්වම බ්ලේඩ් එයාව ඇතුළට එක්කගෙන යනවා. මේ බ්ලේඩුයි ජැක්සුයි කියන දෙන්න අවුරුදු 7ක් තිස්සේ ඉඳන් මේ සලකුණ ගැන හිම පරීක්ෂණ කරලා බ්ලේඩ් කියන විදිහට පෘථිවිය හැර තවත් ලෝක තියෙනවා. අතීතයේ ඉඳලම අපි මේ ලෝකත් එක්ක සටන් කරලා තියෙනවා. එක කණ්ඩායමක් තවත් කණ්ඩායමකට තරඟ 10ක් එක පිට පෙරදුනොත් අපි ඉවරටම ඉවරයි. මේ වෙනකොට එර්ත්වෙල් එක එහෙමත් නැත්නම් පෘථිවිය අවුට් වර්ල්ඩ් එකට තරඟ 9ක්ම පරාද වෙලා තියෙනවා. මේ තරඟේ තරඟ කරන්න පුළුවන් අර සලකුණ තියෙන විශේෂිත තෝරාගත් පුද්ගලයන්ට විතරයි. බ්ලේඩ් සලකුණක් නැති වුණත් ජැක්ස්ට සලකුණක් තියෙනවා. ජැක්ස්ටත් කලින් මේ සලකුණක් තිබිලා නැහැ. ඒ වගේම සලකුණක් තියෙන කෙනෙක්ව මැරුවම තමයි ඒ කෙනාගේ ඇඟෙන් ජැක්ස්ගේ ඇඟට ඒ සලකුණ මාරු වෙලා තියෙන්නේ. ලෝක දෙකක් අතර මේ පවත්වන තරගයට කියන්නේ මෝටල් කොම්බැට් කියලා. ගේ ඇතුළේ ඇහෙන සද්දයන් නිසා ඒ පැත්තට ගිහින් බලද්දි කෝල් දකිනවා එතන කවුද කැට ගහලා ඉන්න එක. ඒ තමයි කේනෝ. මෙයා අතිදක්ෂ ඔස්ට්‍රේලියානු කුඩි සොල්දාදුවෙක්. මෙයාට තියෙනවා කෝල්ට තියෙනවා වගේම සලකුණක්. මේක වැඩේට කැමති වුණ නැති නිසා තමයි බ්ලේඩ් මේකව ගැට ගහලා ගෙනල්ලා තියෙන්නේ. කට්ටිය අතර මේ සංවාදයේ මෙහෙම යනකොට එකපාරටම කවුරු හරි මෙයාට පහර දෙන්න ගන්නවා. ඒත් වැඩේ කියන්නේ මේ පහර දෙන්නේ මොකಾದ කියලා පේන්නේ නැහැ. ටික වෙලාවක් යද්දී මේ සතාගේ කටෙන් වැටෙන ඇසිඩ් වලින් තමන්ගේ දම්බැල් ලෙහාගත්තු කේනෝ මේ සතා එක්ක සටන් කරන්න ගන්නවා. කේනෝ ඉක්මනට මෙතන තියෙන විලක්කුවක් අරගෙන උගේ ඇඟට තියලා ඇන්නම ඌත් පේන්නෙනවා. කෝලුයි බ්ලේඩුයි මේ පැත්තෙන් පහර දෙනකොට කේනෝ ඉක්මනට මේ සතාගේ පපුවටම ඇනලා ඌව මරලා දානවා. බ්ලේඩ්ට ඕන වෙලා තියෙන්නේ මාස්ටර් රේඩන්ගේ දේවාලය හොයාගන්න. බ්ලේඩ් හොඳටම දන්නවා කේනෝ ඒ තැන ගැන දන්නවා කියලා. ඒත් කේනෝ මේ වැඩේට කැමති වෙන්නේ නම් නැහැ. ඒ නිසා බ්ලේඩ් කේනෝට ඩොලර් මිලියන 3ක් දෙන්නම් කියලා බොරුවට පොරොන්දු වෙලා කේනෝ මේකට කැමති කරගන්නවා. ඊට පස්සේ කේනෝ යාළුවෙදි ගුවන් යානයකින් මේ කොල්ලොන්වත් අරගෙන කාන්තාරයකට යනවා. සෙට් එක කොච්චර වෙලාවක් රේඩන් මාස්ටර්ගේ දේවාලය හෙව්වත් මෙයාලට ඒක නම් හම්බෙන්නේ නැහැ. ටික දුරක් යද්දි මෙතෙන්ට එනවා ගින්දර පාලනය කරන්න පුළුවන් හැකියාවක් තියෙන ලිව්කෑන් කියලා කොල්ලෙක්. මෙයා අර්ත්වෙල් එකේ චැම්පියන් කෙනෙක්. කොල්ලා කෝල් ඇතුළු සෙට් එක දේවාලය ඇතුළට එක්කන් ගියාම මෙයාලා දකිනවා බියාන් එක සටන් කරලා පැරදිච්ච හැම චැම්පියන් කෙනෙක්ටම මෙහෙ ප්‍රතිකාර කරන එක. ලිව්කෑන් මෙයාලව මාස්ටර් ගාවට එක්කගෙන ගියත් මාස්ටර් නම් මේ ගැන සතුටු වෙන්නේ නැහැ. මොකද තාම මෙයාලට මෙයාලගේ හැකියාවන් හොයාගන්න බැරි වෙලා තියෙන නිසා. ඉතින් යාළුවනේ ඔයාලා මේ වීඩියෝ එක තාමත් බලනවා නම් පල්ලෙහා තියෙන subscribe button එක ඔබලා අපේ channel එකත් එක්කම දිගටම එකතු වෙලා ඉන්න කියලා පුංචි ඉල්ලීමක් කරනවා. හරි. එහෙනම් අපි ආපහු යමු වීඩියෝ එකට. ඒ නිසා ලියුකෑන් මෙයාලව එක්කගෙන යනවා පුහුණු කරන්න. පුහුණුව පටන් ගන්න හදද්දිම එතෙන්ට බියාන් එනවා. ලියුකෑන් බියාන් එක්ක සටනට ගියත් ලියුකෑන්ට බියාන්න පරද්දන්න නම් බැහැ. බිහාන් ලියුකෑන්ව මරන්න හදද්දිම එකපාරටම මෙතනින් මතුවුණු කුන්ලාවෝ මෙන්න මේ විදියට එයාගේ සහෝදරයව බිහාන්ගෙන් බේර ගන්නවා. මෙතෙන්ට අවුට් වර්ල්ඩ් එකේ ලුක්කයි එයාලගේ ගෝලියෝ ටිකයි එනවා. ඉක්මනට ආපු මාස්ටර් තරගේ පටන් ගන්නත් කලින් මෙහෙම සටන්කරුවන්ට කරදර කරන්න බෑ කියලා ඒ දේවාලේ වටේට අල ආරක්ෂක ශේෂ්ත්‍රයක් නිර්මාණය කරනවා. අවුට් වර්ල්ඩ් එකේ කට්ටිය මෙතනින් ගියාට පස්සේ ලියුකෑන් එයාගේ සහෝදරයයි මෙයාට අර්කනා කියලා බලයක් ගැන පොඩි පැහැදිලි කිරීමක් කරනවා. මේ අර්කනා බලයක් කියන්නේ මෙයාලගේ ඇතුළාන්තයෙන් එන පවර් එකට. ඒක ඕනම විදිහේ පවර් එකක් වෙන්න පුළුවන්. මේ අර්කනා බලය මෙයාලට මෙයාලගේ ක්‍රමයක්ම පාවිච්චි කරලා තමයි හොයාගන්න ඕනේ. අර සලකුණ කියන්නේ අර්කනා බලය මතුවර ගන්න පුළුවන් විදිහේ තෑග්ගක්. බ්ලේඩ් සලකුණක් නැති නිසා එයාට සටන් කරන්න අවසරය නම් ලැබෙන්නේ නැහැ. ඉතුරු දෙන්නත් පැය ගානක් පුහුණුවීම් කරත් කාටවත්ම තමන්ගේ අර්කනා බලය අවදි කරන්න වෙන්නේ නැහැ. මේ ජැක්ස්ට සිහි එනකොට එයාට රොබෝ අත් දෙකක් කයි කරලා තමයි තියෙන්නේ. ඒත් මේ අත් දෙකෙන් වැඩක් කරගන්න අමාරු නිසා ජැක්ස් දුක් වෙනවා. නමුත් මේ වෙලාවේ බ්ලේඩ්ට පුළුවන් වෙන්නේ ජැක්ස්ගේ හිත හදන්න විතරයි. රාත්‍රී කෑම වෙලාවේදී ලියුකෑනෝයි කුන්ලාවෝයි දෙන්න කේනෝගේ කෑගැහිල්ල නිසා කේනෝට බයින්න ගන්නවා. මේ වෙලාවේදී ගොඩක් තරහ ගියපු කේනෝට තමන්ගේ අර්කනා බලය අවදි කරගන්න පුළුවන් වෙනවා. කේනෝගේ අර්කනා බලය තමයි එයාගේ දකුණු වැහෙන් ලේසර් කිරණ විමෝචනය කිරීමේ හැකියාව.
මේ වෙලාවෙදි කේනෝ ඊටම සතුටෙන් කෑ ගහනවා තමන්ට හැමෝටම කලින් අර්කනා බලය හොයාගන්න පුළුවන් නේම නිසා. මේ විදියට කොච්චර කාලයක් ගියත් කෝල්ට නම් තමන්ගේ අර්කනා බලය හොයාගන්න බැරි වෙනවා. මේ වෙලාවෙදි මාස්ටර් කෝල්ට කතා කරලා කෝල්ල මේකට සුදුසු නෑ කියලා දොරටුවක් විවෘත කරලා ඔහු ආපහු ගෙදරට යවනවා. මේ වෙලාවෙදි අවුට්වර්ල්ඩ් එකේ ලොක්කා නව සටන්කරුවන් ටිකක් කැඳවලා. එතන ඉන්න අවුට්වර්ල්ඩ් එකේ සටන්කරුවෙක් වෙන කබාල් එනවා මාස්ටර් රේඩන්ගේ දේවාලෙට කේනව මුණ ගැහෙන්න. ඇවිල්ලා කේනොට අල්ලස් දෙන්නම් කියලා කේනව රවට්ටගෙන කේන ලව්වා දේවාලය වටේට මාස්ටර් විසින් ඇති කරපු ආරක්ෂක බලශේෂ්ත්‍රය විනාශ කරනවා. මේ බලශේෂ්ත්‍රය විනාශ වීමත් එක්කම අවුට්වර්ල්ඩ් එකේ ලොක්කා ඇතුළු සටන්කරුවෝ ටික ඔක්කොම දේවාලයට ඇතුළු වෙනවා. මෙහෙන් විශාල අත් අතරක් තියෙන රාක්ෂයෙක් කෝල්ල හොයාගෙන කෝල්ගේ ගෙදරට ඇවිත්. මේ රාක්ෂයා කෝල්ල මරන්න ඔන්න මෙන්න තියෙද්දි කෝල්ගේ බිරිඳ මේ රාක්ෂයාට පොරවකින් පහර දීලා ඉක්මනටම එතන තියෙන වාහනයක් ඇතුළට රිංගනවා. මේ රාක්ෂයා තමන්ගේ වේදනාව නිසා ආපු තරහට කෝල්ගේ බිරිඳව මරන්න උත්සාහ කරනවා. මේක දකින කෝල්ට කෝල්ගේ අර්කනා බලය අවදි වෙලා රන්වන් සන්නද්ධ ඇදුමක් ලැබෙනවා. ඊට පස්සේ ඇතිවෙන සටනෙදී කෝල් ඉතාමත් පහසුවෙන් මේ යක්ෂයාගේ කතාවත් ඉවර කරලා දානවා. මේ පැත්තේ සූරයන් අතර ඇතිවෙන සටනකදී කුන්ලාව විසින් අවුට්වර්ල්ඩ් එකේ එක සටන්කාරියෙක්ව මරලා දානවා. මේ සටන අතරතුරේ බ්ලේඩ්ගේ ඇඟුඩට ගලක් වැටිලා. ජැක්ස් කොච්චර උත්සාහ කරත් ජැක්ස්ට මේ ගල උස්ස ගන්න නම් බැහැ. ඒත් ජැක්ස් තමන්ගේ උත්සාහය අතාරින් නැතුව දිගටම උත්සාහ කරද්දී ජැක්ස්ගේ අර්ගනා බලය අවදි වෙලා ජැක්ස්ට සම්බන්ධ කරලා තිබ්බ රොබෝ අත් දෙක විශාල වෙනවා. මෙතන ඇතිවෙන සටනෙන් අර්ත් රේල් එක පරාද වෙනවා කියලා තේරෙනකොට මාස්ටර් ඉක්මනටම තමන්ගේ සටන්කරුවන්ව වෙන තැනකට ටෙලිපෝට් කරනවා. ඒත් කුන්ලාව අල්ලගත්තු අවුට්වර්ල්ඩ් එකේ ලොක්කා කුන්ලාවගේ ආත්මය උරා බීලා ඔහු මරා දානවා. මාස්ටර් මෙයාලව එක්කගෙන ගිහින් තියෙන්නේ හිස් අවකාශයකට. මාස්ටර් කෝල්ට හංසෝගේ ආයුධය දීලා කියනවා මම මේක හංස මැරුම තැනදී ගත්තේ දැන් මේක ඔයා පාවිච්චි කරන්න කියලා. මෙයාලා මෙතනදී සැලසුම් කරන්නේ සටන්කරුවන්ව තනි කරලා පහර දෙන්න. මාස්ටර්ගේ ටෙලිපෝට් කිරීමේ හැකියාව පාවිච්චි කරලා මෙයාලා සටන්කරුවන්ව වෙන වෙනම තනි කරලා පහර දෙන්න ගන්නවා. බ්ලේඩ් කේනෝ එක්ක ඇතිවෙන දීර්ඝ සටනකින් පස්සේ බ්ලේඩ් කේනෝ මැරුවට පස්සේ කේනෝගේ සලකුණ බ්ලේඩ්ගේ ඇඟට මාරු වෙනවා. අර්ත් රේල් එකේ අනිත් සටන්කරුවන් තමන්ගේ ප්‍රතිවාදියාත් එක්ක ඇතිවෙන දරුණු සටනකින් පස්සේ තමන්ගේ ප්‍රතිවාදියා පරාජය කරලා දානවා. අවුට්වර්ල්ඩ් එක අර්ත් රේල් එකට පෙරදුණු නිසා බිහාන් කෝල්ගේ බිරිඳවයි දුවවයි අරන් ගිහිල්ලා අයිස් කරලා දානවා. ඊට පස්සේ කෝල්ටත් නෝඩුවාවත් දීලා කෝල්ල බිහාන් ඉන්න තැනට ගෙන්න ගන්නවා. කෝල් බිහාන් එක්ක සටන් කරමින් නිද්දී හංසෝගේ ආයුධය එකපාරටම දිලිසිලා අපායේ ඉඳලා හංසෝ ආයෙමත් මෙතනින් මතුවෙනවා. නමුත් හංසොට තවමත් බිහාන් එක්ක සටන් කරන එක නම් ලේසි වෙන්නේ නැහැ. දීර්ඝ සටනකින් පස්සේ හංසෝයි කෝලුයි දෙන්නවම එකතු වෙලා බිහාන්න පරද්දලා හංසෝගේ ගිනිදැල් වලින් බිහාන්න පුච්චලා අලු කරලා දානවා. අවුට්වර්ල්ඩ් එකේ ලොක්කා මෙයාලට තර්ජනය කරත් මාස්ටර් විසින් ඌව මෙතනින් පන්නලා දානවා. මාස්ටර් කියන්නේ අපිට තව සටන්කරුවන් අවශ්‍ය වෙනවා. මොකද අවුට්වර්ල්ඩ් එක කියන්නේ කවදාවත්ම පරාජය බාර ගන්න අය නෙවෙයි. සූරයෝ ටික තවත් සටන්කරුවන් හොයන්න යන ගමන ආරම්භ කරනවා සමගම මෝටල් කොම්බැට් පළවෙනි ෆිල්ම් එක මෙතනින් අවසන් වෙනවා. ඉතින් අද කතාව ගැන මොකද හිතන්නේ? මේ වගේ සුපිරි මූවීස් දෙකටම බලන්න ඕන නම් මතකතුව සිනමා අඩවියේ channel එක subscribe කරලා bell notification එකත් ඕල් දාලා තියාගන්න. අලුත් වීඩියෝ එකකින් හම්බෙනකන් හැමෝටම ජය වේවා.